සුබ දවසක් සියලු දෙනාට. අද දවසේ අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ ගොඩක් කාලයකට පස්සේ මාස ගානකට පස්සේ ඇත්තටම කිව්වොත් අද දවසේ ඔයාලා මේ වීඩියෝ එකට එනකොට ඔයාලා දැක ඇති ටයිටල් එක සහ තම්බ්නෙල් එක තිබ්බා වගේම තමයි සමුළුවකට ආරාධනයක්. ඒකට යන්න කලින් අපි ඉස්සලා බලලා ඉමු. ඒකේ තියෙන ඒ වීඩියෝ එක ට්‍රේලර් එක විනාඩි ගානක. ඒක අපි චුට්ටක් බලලා ඉමු. ලෝක අන්තිමය පිළිබඳ සමුළුව. ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙකරුවෙකු වන තුන්වන ජෝන් වෙත ලබා දෙන ලද සැබෑ දර්ශනය සාකච්ඡාවට බඳුන් වන මාතෘකා 1. නව ලෝක අනුපිළිවෙල ආරම්භ වී ඇත. 2. එක් ගෝලීය මුදල් ඒකකයක්. 3. මුර්ගයාගේ සලකුණ ලබා දෙන ආකාරය සහ එය ලබා ගන්න ආකාරය. 4. ඔබ මුර්ගයාගේ සලකුණ ලබා ගන්නේද යන්න සහ ඔබ දැනටමත් එම සලකුණ ලබාගෙන තිබේද දැනගන්නේ කෙසේද? 5. ජානමය වශයෙන් විකෘති කරන ලද පිරිස. අය භූත ආත්මයන් විසින් මිනිස් විඥානය ආක්‍රමණය කිරීම සහ අත්පත් කර ගැනීම. අත ඔබ අනිවාර්යයෙන්ම මග හැරිය යුතු රටවල් 7ක් සහ ඔබ දැනටමත් එම රටවල් වල ජීවත් වන්නේ නම් බේරී ජීවත් වන්නේ කෙසේද? 8. පීඩා කාලය. 9. මහා පීඩා කාලය. 10. මහා වෙන්වීම. 11. දෙවියන් වහන්සේගේ කඳුකරය වෙත හදිසියේ ඔසවා ගැනීම. අතරමැදි ද්විත්ව තලයන්. 12. පීඩා කාලය ජයගන්නේ කෙසේද? 13. අන්තික්‍රිස්තුස් යනු කවුද සහ සාතන් ඔහුව මිනිසෙකු ලෙස අවතාර ගැන්වීමට නියමිත ආකාරය. 14. මහා පීඩා කාලය තුල සාතන්ගේ ශිෂ්ටාචාරයන් 2 සහ අධිකරණ බල ප්‍රදේශයන්. 15. යුද්ධයේ කාලය. සාමය සහ හදිසි විනාශය. 16. සභාව දුර්වල කරන රහස් පාපය නම් වූ අන්තිම කාලයේ ආයුධය. 17. පාතාල ලෝකයෙන් පළමු ස්වර්ගයට ඉහළින් ඇති ජලයෙන් සහ ආකාශයෙන් පැමිණෙන සත්වයන් පොළොවේ ජීවීන් වඳහිංසාවට පත්කිරීමට පැමිණෙන කාලය. 18. ඇමරිකා එක්සත් ජනපදය මැද පෙරදිග චීනය රුසියාව එක්සත් රාජධානිය සහ යුරෝපයේ අනාවැකිමය අනාගතය. 19. ඔබ සහ ඔබේ පවුලේ අය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආත්මයෙන් හා සත්‍යයෙන් නමස්කාර කළ යුත්තේ ඇයි? 20. පැමිණෙන බොරු මෙසියස් වරු දෙදෙනා. දිනය 2026 මැයි 11 සිට 16 දක්වා. වේලාව දිනපතා සවස 9:30ට ශ්‍රී ලංකා වේලාවෙන්. අන්තිම කාලය පිළිබඳ මෙම හෙළිදරව්ව සහ පැහැදිලි කර දෙන ලද ඉගැන්වීම් වලට සහභාගී වීම සඳහා ඔබේ රටවල් සිට පැමිණෙන්න. අවසාන වශයෙන් සිදුවීමට නියමිත දේ පිළිබඳව හඬ අවදි කරන ලෙස දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙකරු ජෝන්ට දන්වා ඇත. සූදානම් වන්න. ඒක තමයි ඇත්තටම කිව්වොත් වීඩියෝ ට්‍රේලර් එක වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒක මම නෙමෙයි හැදුවේ. ඒක ජොනානෝ සීකේ එයාලගේ මීඩියා ටීම් එක තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට කොහොමද මේ සම්මන්ත්‍රණයට ඇතුළත් වෙන්නේ කියලා කිව්වොත් හරිම සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ මම ඇත්තටම කිව්වොත් ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එයාලගේ channel එකේ link එක මම උත්සාහ කරනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මේක ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් කියලා මම හිතනවා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක වගේ අරන් ඇවිල්ලා ඔයාලට කියන්නේ අනිවාර්යෙන් මේකට සහභාගී වෙන්න කියලා. මම එක දෙයක් ඉල්ලන්නේ ඔයාලා සහභාගී වෙන්න කලින් විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරන්න ඒ සමුළුව මැයි 11 ඉඳන් 16 වෙනකන් තියෙනවා. ඒ 16 වෙනකන් ඉවරුණායින් පස්සේ ඔයාලා විනිශ්චය කරන දෙයක් විනිශ්චය කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට කලින් විනිශ්චය කරලා මේක අතහැර ගන්න එපා. ඒක තමයි මම ඇත්තටම කියන්නේ ඔයාලට. ඒක නිසා මේකේ ගොඩක් ඇත්තටම කිව්වොත් ඔයාලා දැක්ක වගේ මාතෘකා 20ක් තියෙනවා කවර් කරන්න. දවස් ඇත්තටම කිව්වොත් දවස් 5ක් වගේ කාලයක් ඇතුළත 11 වෙනිදා ඉඳන් 16 වෙනිදා වෙනකම්. ඒක නිසා මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉංග්‍රීසි වලින් යන්නේ. ඒක නිසා සිංහල වලින් නැහැ. ලංකාවේ වෙලාවෙන් 9:30ට 6 කියලා ඔයාලා දැක්ක ඇති ට්‍රේලර් වීඩියෝ එකේ. ඒ 6 වෙලාව තියන්නේ සවුත් අප්‍රිකා කේප් ටවුන් ටයිම් එකෙන්. එතකොට ලංකාවේ වෙලාවෙන් 9:30ට. එතකොට 9:30ට පටන් ගත්තයින් පස්සේ මම හිතන්නේ පැය 2-3ක් වගේ තියෙයි. එතනින් පස්සේ ඉවරුණයින් පස්සේ ආයෙ ඔයාලට බලා ගන්න ලැබෙන්නේ නැහැ ඒ වීඩියෝ එක. ඒක නිසා අනිවාර්යෙන් ඔයා එක්කෝ ලයිව් ජොයින් වෙන්න ඕනේ. නැත්නම් ඔයාලට බලා ගන්න බැරි වෙනවා. මේක ඔයා මිස් කරගනි කියලා මම විශ්වාස කරනවා. මේක ඔයාගේ
ගැලවීමට ප්‍රශ්නයක් නෙමෙයි ඔයා මේක මිස් කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට දැනගන්න පුළුවන් ඉස්සරහදී මොනවද වෙන්න යන්නේ කියන එක හරියටම end times seminar කරන කට්ටිය වගේ ඔයාලව ස්වර්ගයට යන්න සූදානම් කරන එකක් නෙමෙයි මේක. ඇත්තටම බයිබලයේ දෙවියන්වහන්සේගේ වචනේ මොකද්ද කියලා තියෙන්නේ. ඒ අනුව ඔයාගේ ජීවිතේ කොහොමද සූදානම් වෙන්නේ ඉස්සරහට එන්න යන දේ. ඒක තමයි මම ගොඩක් කැමති නැතිම දේ තමයි. ගොඩක් කට්ටිය හිතනවා අපි ගැලවීම ලැබුවායින් පස්සේ අපි ඉන්නේ බලාගෙන සූදානම් මුස්සෙනගක් දෙවියන් වහන්සේට ස්වර්ගයට යන සූදානම් කරන්න කියලා. ඒක වැරදි. මොකද දෙවියන් වහන්සේ ඔයාව එවනවා මේ පොළොවට ආයිමත් එයා ගාවට ගන්න. නෑ. ඔයාව එවන්නේ මේ ලෝකෙට මිෂන් එකක් ඇතුව. ඔයාව එවන්නේ මේ පොළොවට අරමුණක් ඇතුව. ඔයාගේ ටාගට් එකක් තියෙනවා. මනුෂ්‍යයා ඇයි මේ පොළොවට ආවේ? මොකක්ද එයාගේ මිෂන් එක? කොහෙටද එයා යන්නේ කියන මේ දේවල් තුන එයා දැනගත්තා නම් එයාට පර්පස් එක කියලා කියනවා ඇත්තටම කිව්වොත්. එයාගේ අරමුණ එයා අවබෝධ කරගත්තොත් එයාට පුළුවන් මේ ජීවිතේ ජීවත් වෙන්න. නැත්තම් අරමුණක් නැතුව ජීවත් වෙන කට්ටිය දන්නේ මොකකටද යන්නේ කියලා. මොකද එයාලා කියවන්නේ බයිබලෙන් නෙමෙයි. එයාලා කියවන්නේ පාස්ටර්ස්ලව. එයාලගේ පාලකතුමන්ව. මම එයාලට වැරදි කියනවා නෙමෙයි. හැබැයි ගොඩක් කට්ටිය කියවන්නේ එයාලගේ පාලකතුමන්ලව. ඒ කියන්නේ පාස්ටර්ස්ලව බයිබලේ කවදාවත් කියවන්නේ. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ ප්ලීස් බයිබලය කියවන්න පාස්ටර්ස්ලව කියවන්න එපා. වීඩියෝ එක බලන් ඉන්න ඔයා මත තමයි ඔයාගේ පවුල, ඔයාගේ ජීවිතය තිරණය වෙන්නේ. මොකද අතරම කිව්වොත් මම ගොඩක් වීඩියෝස් ගොඩක් කට්ටිය එවනවා. මම දැකලා තියෙනවා දැන් මේ වෙනකොට UFO රිලීස් කරගෙන යනවා. UFO ෆයිල්ස් ඇමරිකාවේ රජය විසින්. එතකොට මිනිස්සු කියනවා ඕ දැන් පිටසක්වල ජීවින්ගේ ෆයිල්ස් ඇත්ත වෙගෙන එනවා. ඕන්න අපි කියපු දේවල් ඇත්ත වෙනවා කියලා. ඇත්තටම මම දෙයක් කිව්වොත් ඔයාලා කිසිම දෙයක් තාම දැකලා නැහැ. ඔයාලා කිසිම දෙයක් තාම දැකලා නැහැ. පිටසක්වල ජීවින්ගේ ෆයිල්ස් රිලීස් කරා කියලා. ඔයාලා දැකි යානාර එහෙම. හැබැයි ඔයාලා තාම කිසිම දෙයක් දැක්කේ නැහැ. 100%ක්වත්. ඔය රිලීස් කරන ෆයිල්ස් වල ඇතුළත තියෙන්නේ 10%ක්වත් ඇත්තටම කිව්වොත් නැහැ. ඇත්ත දේවල් ඇත්තටම කිව්වොත් ඒක දැනගන්න ඕනේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගෙන් මේ ලෝකේ ඉන්න රජයන්. හේතුව අපි දන්නවා යාලට වඩා. මොකද දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියට අපිට කියලා තියෙන්නේ ආත්මය තුල ගමන් කරන්න කියලා. ඒකට නොපෙනෙන දේවල් ඒ කියන්නේ උසස් තැන්වල තියෙන දේවල් වලටම සිත යොමු කරන්න කියලා. ගොඩක් කටිය මම දැක්කා එක වීඩියෝ එකක් තිබ්බා. මම හිතන්නේ මට එවලා තිබ්බ එක Project Blue Gene කියලා. ඒක මොකක්ද කියලා කිව්වොත් fake ඔසවා ගැනීමක්, fake rapture එකක්, fake යේසුස් වහන්සේ කෙනෙක්ව හදලා එයා අහසේ ඉන්නවා. එතකොට fake rapture එකක් හදන්න එයාලගේ සැලසුමක් තියෙනවා කියලා මම ඇහුවා. ඒ වගේම එයාලා එක මීටින් එකකට කට්ටිය රැස් කරාලු USA වල ඉන්න, ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්න පාස්ටර්ස් ලව දේවගැති වරුන්ව එක රහසිගත මීටින් එකකට රැස් කරලා කිව්වලු ඔයාලගේ බිලීවර්ස් ලව ඔයාලගේ ඇදහිලිවන්තයන්ව සූදානම් කරන්න ඉස්සරහට එන්න යන දේවල්ට. මොකද ඇමරිකාව රජය විසින් දේවල් කීපයක් එයාලා නිකුත් කරන්න යනවා පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන්. ඒ නිසා එයාලව සූදානම් කරන්න කියලා. ඒක දැක්කම මම ඇත්තටම කිව්වේ අපි සූදානම් කරන්න ඇත්තටම කිව්වොත් ඒක සූදානම් වෙන්න ඕනේ ඇදහිලිවන්තයන්. හැබැයි ගෝලයන් සහ සොල්දාදුවන් සූදානම් වෙන්න අවශ්‍ය නැහැ. එදත් කිව්වා වගේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඇතුලේ කණ්ඩායම් 4ක් ඉන්නවා. පළවෙනි එක තමයි විසිටර්ස් කියලා කියනවා. ඒ කියන්නේ විසිට් කරන කට්ටිය දෙවියන් වහන්සේ ගාවට එනවා යනවා. දෙවෙනි කණ්ඩායම තමයි බිලීවර්ස්ලා කියන කණ්ඩායම. ඒ කියන්නේ ඇදහිලිවන්තයන් කියන කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායම තමයි ගෝලයන් කියන කණ්ඩායම. ඒ වගේම හතරවෙනි සහ උසස්ම කණ්ඩායම තමයි සොල්දාදුවන් කියන කණ්ඩායම. එයාලා දෙවියන් වහන්සේට වෙන් වෙලා ඉන්න කට්ටියක්. ගෝලයන් වගේ නෙමෙයි. මොකද ගෝලයන් දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා. යේසුස් වහන්සේත් එක්ක ඉන්නවා. හැබැයි යේසුස් වහන්සේ කියන විදිහට යන්න උත්සාහ කරන්නේ මොකක් හරි පීඩාවක් ආපු ගමන් පැනලා දුවනවා. හැබැයි සොල්දාදුවන් එයාලගේ ජීවිතේ පරදුවට තියලා මේකට ඇතුල් වෙන කට්ටිය. එයාලා තමයි සොල්දාදුවන් කියලා කියන්නේ. එතකොට මට අහන්න ඕනේ ඔයාලගෙන් ප්‍රශ්නේ තමයි ඔයා මොන කණ්ඩායමේද ඉන්නේ? ඔයා මොන ගෲප් එකේද ඉන්නේ? අනිවාර්යෙන් මේ හතරට වෙන් වෙනවා. ඔයා අඳුන ගන්න ඕනේ මොකද්ද ඔයාගේ කණ්ඩායම? ඔයා කොහෙද ඉන්නේ කියන එක. ඔයාගේ පොසිෂන් එක මොකද්ද කියන එක. එතකොට ඔයාගේ පොසිෂන් එක අවබෝධ කරගත්ත ගමන්, ඔයා ඉන්න ස්ථානය අවබෝධ කරගත්ත ගමන් ඔයාට ලේසි මේක කරන්න. නැත්නම් ඔයා හිස වෙන්න ගිහිල්ලා අනිත් කට්ටිය විවේචනය කරගෙන මෙයා වැරදි, අරයා වැරදි, මෙයා වැරදි, මෙයා විච්ක්‍රාෆ්ට්, අරයා විච්ක්‍රාෆ්ට්, මෙයා බ්ලැක් මැජික් කරන්නේ, මෙයා මෙන්න මේ වගේ දේවල් විකුණනවා, මෙයා බ්ලැක් මැජික් කරන්නේ, මෙයා විච්ක්‍රාෆ්ට් කරන්නේ කිය දෙවියන් වහන්සේගේ ක්‍රිස්තු ශරීරයේ ඕඩර්ස් කියලා කියනවා. ක්‍රිස්තු ශරීරයේ තියෙන තනතුරු වලට රෙස්පෙක්ට් නොකර ඔයා විනිශ්චය කරමින් විනිශ්චය ලබනවා දෙවියන් වහන්සේගෙන්. ඒ වගේ වැරදි විදිහට කරන්න ගියොත් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියනවා මෙයා වැරදි, අරයා වැරදි. even මටත් කියනවා වැරදි, ඔයා වැරදි, ඔයා මේක කරන්නේ. හැබැයි කියන්නේ මොකද්ද හරි කියලා. මොකද හේතුව එයාලයි කියන එයාලම වැරදි නිසා එයාලා දන්නේ මොකද්ද හරි කියන එක. එකක් තමයි ඔසවා ගැනීම කියන එක. ඔසවා ගැනීම කියන එක මම ඔයාලට කියලා ඉවරයි. ඒක ඇත්තටම කිව්වොත් පෙර පීඩා ඔසවා ගැනීම, පූර්ණ කාලින ඔසවා ගැනීම කියන එක ඇත්තටම කිව්වොත් 1800 ආපු පරණ මුලාවක්. මම හිතනවා ඔයාලා බයිබලයේ කියවන ඇති කියලා. අපි පොඩි වීඩියෝ සීරීස් කීපයක් කරගෙන ආවා ඔසවා ගැනීම සහ ස්වාමීන් වහන්සේගේ පැමිණීම කියන එක. මම කිව්වා වගේ මම ඔයාලව සූදානම් කරන්නේ, අපි සූදානම් කරන්නේ ඔයාලව ක්‍රිස්තුස් වහන්සේගේ රහසිගත පැමිණීමකට බයගුල්ලෝ වගේ දුවන්න නෙමෙයි ස්වර්ගයට. නැහැ. මොකද ගොඩක් කටි අන්න එහෙම
එහෙම සභාවන් තියෙනවා මම ඒවලට ඩිස්රෙස්පෙක්ට් කරන්නේ හැබැයි එයාලා උගන්වන දේ වැරදි නම් වැරදි කියන සිද්ධ වෙනවා මොකද දෙවනසගේ වචනට අනුව හැබැයි මේ මිනිස්යන් පව් ඇත්තටම කිව්වොත් මේ මිනිස්යන් අසරණයි සමහරක් මිනිස්යන් නැතුව එයාලා කරන දේ වැරදි කියන එක දැන කරන කට්ටියට සමාවක් නැහැ ඒක කොහොමද මොකද දෙවනසගේ වචනට අනුව යාකෝබ පොතට අනුව උගන්වන කට්ටියට ජජ්මන්ට් එක ඒ වගේම විනිශ්චය වැඩි ඔයාලා වගේ සාමාන්‍ය කට්ටියට වඩා උගන්වන්න නැති කට්ටියට වඩා ඒතර උගන්වන කට්ටියට දෙවනසගේ වචනේ ටීචින් කියන ඒ ඔෆිස් එකේ ඉන්න කට්ටියට ජජ්මන්ට් එක වැඩි සාමාන්‍ය මිනිසයන්ට වඩා ඒක තමයි යාකෝබ පොතේ කියන්නේ එතකොට එයාලා කියනවා ස්වාමීන් වහන්සේගේ ඔසවා ගැනීමක් වෙනවා ක්‍රිස්තුස් වහන්සේ රහසින් පැමිණෙනවා ඇත්තම කිව්වොත් මම එක පවුලක් දන්නවා ඒ පවුලට ඒ තරහ හිටපු එක පාලකවරයෙක් කිව්වා ක්‍රිස්තුස් වහන්සේ එනවා අවුරුදු 2කට සල්ලි තිබ්බොත් ඇති කියන්නේ මම හිතන්නේ 2020 වගේ යාළුවා කිව්වේ අවුරුදු 2කට සල්ලි තිබ්බොත් ඇති 2022 යේසුස් වහන්සේ එනවා නෑ අපි මේ ඉන්නේ මෙන්න මේ මෙතන යේසුස් වහන්සේ එනවා අනිවාර්යෙන් එතකොට එයාලා මොකද කරන්න ගත්තේ ඒ සභා පාලකතුමා කියන දේ විශ්වාස කරලා අන්තිමට ඔයාලා දන්නවා මොකද උනේ කියලා අන්තිමට එයාලා අතරමං වුණා මොකක්වත් කරගන්න බැරුව ගියා ඇත්තටම මොකක්ද එතනදී තිබ්බ ප්‍රශ්නේ කියලා කිව්වොත් පාලකවරුන්ව අර බෙරියාවේ සභාවේ වගේ වෙන්නේ නැතුව දෙවියන් වහන්සේගේ වචනය කියවන්නේ නැතුව පාලකවරුන් කියන දේවල් අහන්න යන එක තමයි තිබ්බ වැරද්ද. බෙරියාවේ සභාව පාවුල් සහ සීල ඇවිල්ලා එයාලට කතා කරනකොට බෙරියාවේ සභාව එයාලා මොකද කරේ? එයාලා ඒ කියපු දේවල් එකපාරට ගිල්ලේ නැහැ. එයාලා මොකද කරේ? එයාලා ගිහිලා දිනපතා කියලා කියනවා. දිනපතා එයාලා ස්ක්‍රිප්චර්ස් ලියවිලි සොයමින් එයාලා කියන දේ ඇත්තද කියලා චෙක් කරා. ඒතකොට ඔයාගේ වගකීම තමයි මොකක් හරි පාස්ටර් කෙනෙක් කියනකොට ඔය යේසුස් වහන්සේ එනවා සූදානම් වෙන්න Jesus is coming soon. අහලා තියවලා අනිවාර්යෙන් Jesus is coming soon. Tribulation. I don't want to be here. මට මෙතන ඉන්න ඕනේ මේ tribulation එක එන එක මට නම් මෙතන ඉන්න ඕනේ මට නම් ටකලා escape වෙන්න ඕනේ. එහෙම කියන කට්ටිය ඒ වගේ දෙයක් ඔයාට කියනකොට ඔයා මොකද කරන්නේ කියලා කිව්වොත් ඔව් නේ අපිත් එහෙම සූදානම් වෙනුම් කියලා යන්න හොඳ නැහැ. දරසගේ වචනෙන් අනුව ටෙස්ට් කරන්න කියලා තියෙන්නේ හැම ස්පිරිට් එකක්ම හැම ආත්මයක්ම ඒ වගේම දෙවනස්ගේ වචනේ හරියට ඩිවයිඩ් කරමින් හරියට බෙදමින් ඒක තමයි පවුල් තුමා තිමොතිට කිව්වේ. ඔයා කවුරු හරි කෙනෙක් ඔයාට කිව්වයින් පස්සේ ඔයා අනිවාර්යෙන් රිසර්ච් කරන්න අවශ්‍යයි එයා කියපු දේ ගැන. even මම මොකක් හරි දෙයක් කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? ඔයාලා ඒක ගිහිල්ලා බයිබලයේ තියෙනවද කියලා බලන්න මම මේ කියන දේ ඇත්තද කියලා. මම මේක අභියෝගයක් දුන්නා වගේ මම මුල් වීඩියෝස් වල මම මාස ගානකට කලින් ගිය අවුරුද්දේ මම එකම දේ කිව්වා මම එකම දේ කියන්නේ පෙර පීඩා කාලීන ඔසවා ගැනීම නැත්නම් පූර්ණ පීඩා කාලීන ඔසවා ගැනීම. ඒ කියන්නේ pre-tribulation rapture කියලා කියනවා. ඒ කියන්නේ රහසිගත පැමිණීමක් යේසුස් වහන්සේගේ සිද්ධ වෙනවා කියලා මාගරට් මැක්ඩොනල්ඩ් ජෝන් නිල්සන් ඩාබි ස්කොෆීල්ඩ් බයිබලෙන් කතා කරා වගේ මම අභියෝග කරා වගේ මම අද කතා කරන එකම දේ මට පෙන්වන්න දෙවියන් වහන්සේගේ වචනෙන් ඔයාගේ කට පාවිච්චි කරන්නේ නැතුව මොකද දෙවියන් වහන්සේගේ වචනයනේ අර්ථකථනය කරන්න ඕනේ. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ මට පෙන්වන්න ක්‍රිස්තුස් වහන්සේගේ රහසිගත පැමිණීමක් තියෙනවා කියලා. ඔයාගේ වචනයක් පාවිච්චි කරන්න නැතුව. හැබැයි මට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමක් තියෙනවා. මම ඒක තමයි කරගෙන එන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමක් තියෙනවා. අපි වොසවා ගැනීමක් තියෙනවා. රැප්චර් කියලා කියන්නේ. හැබැයි රහසිගත පැමිණීමක් නැහැ කියන එක මට බයිබලෙන් පෙන්වන්න පුළුවන්. බයිබලේ අර්ථකථනය කරන විදිහට මගේ කට එක වචනයක්වත් මම පාවිච්චි කරන්නේ නැතුව. මොකද හේතුව පෙර පීඩා කාලීන ඔසවා ගැනීමේ end time seminar කරන ඒ යක්ෂ ක්‍රියාවලිය මනුෂ්‍යයන්ව ස්වර්ගයට සූදානම් කරන. හැබැයි අපි යාඥා කරන්න ඕනේ යාගේ රාජ්‍යෙම හේන්න. හැබැයි අපි යන්න ඕනේ ස්වර්ගයට. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ යක්ෂයාගේ ක්‍රියාවලිය වලට මනුෂ්‍යයන්ව කම්මැලි කරන, මනුෂ්‍යයන්ව එයාලට අරමුණක් නොමැති කරන එක, ඒ වගේම එයාලව ප්‍රොඩක්ටිව් කරන්න නැති එක. ඒ යක්ෂ ඉගැන්වීම් වල යන ඇත්තම කිව්වොත් මම මේක බුද්ධ ආගමේ ඉන්න කට්ටියට ඇත්තම කිව්වොත් පහරක් විදිහට නෙමෙයි මම කියන්නේ. හැබැයි මහාන කරවන ඇත්තම කිව්වොත් ඒක තමයි කරන්නේ. එයාලා මොකද කරන්නේ කියලා කිව්වොත් එයාලා ජීවිතේ එපා කරනවා මනුෂ්‍යයන්ට. ඒ කියන්නේ එයාලා කියනවා මේක මේවා ඔක්කොම අනිත්‍යයි මේවා ඔක්කොම නිෂ්ඵලයි අපිට කරන්න දෙයක් නැහැ අපි බලන් ඉන්නේ දෙවියන් වහන්සේ එනකම් රැප්චර් එකේ යන්න බලාගෙන ඔසවා ගැනීම සල්ලි තමයි සියලු නපුරේ මුල තිමෝති 6 කැලිම වෙනස් කරලා පවුල්තුමා මොකද්ද කිව්වේ තිමෝතිට ඒක වෙනස් කළ කැලිම කියනවා සල්ලි තමයි සියලු නපුරේ මුල ඒක නිසා අපි යන්න බලන් ඉන්නේ ස්වර්ගයට දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ නෑ ඒ වතාවල නැහැ අපි සල්ලි වලට හේට් කර සල්ලි අදාළ නැහැ අපි සල්ලි අවශ්‍ය නැහැ අපි පුළුවන් තරම් යන්න බලන් ඉන්නේ ස්වර්ගයට අන්න ඒක තමයි එයාලගේ ඩොක්ට්‍රින් එක නැත්නම් එයාලගේ ඉගැන්වීම. අන්න ඒ වගේ ඉගැන්වීම් වල යටතේ ඔයාලා ඉන්නවා නම් මම කියනවා ඔයාලා දුවන්න කියලා. ඔසවා ගැනීමට යන එකෙන්, ඒ කියන්නේ රහස් පැමිණීමට ඔසවා ගැනීමකට යනවා කියන එකෙන් මිනිසුන්ව සූදානම් කරන එකෙන් මොකද වෙන්නේ කියලා කිව්වොත් මිනිස්සු කම්මැලි වෙනවා. මොකද හේතුව එයාලට කියනවා යේසුස් වහන්සේ එනවා ළඟදිම. ඔයා යන්නේ ස්වර්ගයට. රහසින් ඇවිල්ලා ඔයාව අරන් යනවා. පොඩි බයකුත් ඇති කරලා 3-5 ටිකක් දාලා බය කරනවා. ඊට පස්සේ එයාලට කියනවා යේසුස් වහන්සේ ළඟදිම එනවා. යන්න ලෑස්තිලා ඉන්න. මෙහෙ left behind වෙන්න එපා. කියන්නේ අතහැර මුවන් වෙන්න එපා යන්න බලන් ඉන්න මොකද එයාලට අනුව එයාලා කියනවා යේසුස් වහන්සේ එනවා එල්දරව් 3 ඉවරනකොට එල්දරව් 4 යොහන් වර ගන්නවා අන්න එක තමයි පළවෙනි රැප්චර් එක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා අපි අරන් යනවා හරි ඊට පස්සේ දෙවෙනි එක අවුරුදු 7 මැද ක්‍රිස්තුස් වහන්සේ ආයිමත් එනවා ඊට පස්සේ එතනින් අර බෙලි කපවලු දමපු කට්ටියව අරගෙන යනවා චුටක් ඉජෙරුසලම උඩින් එයා චුටක් මතු වෙලා යුදෙවන්ට පෙන්නලා යුදෙවන් අඬනවා යේසුස් වහන්සේ දැකලා ඊට පස්සේ එයා කෙලිම නැතු වෙනවා ගාලා ඇවිල්ලා චුටක් යනවා ඊට පස්සේ තුන්වෙනි පැමිණීම තමයි ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 7කට පස්සේ එනවා එතකොට පැමිණීම් කීයක්ද ඔසවා ගැනීම කීයක්ද පැමිණීම් 3
තුනයි එයා කියපු පෙර පීඩා කාලීන ඔසවා ගැනීමේ යන යක්ෂය ගැන්වීමේ යන මනුෂ්‍යයන් කියන විදිහට පැමිණීම් තුනයි. එතකොට ඔසවා ගැනීම දෙකයි. එතකොට left behind church එක කියලා එකක් තියෙනවා. අත්හැරු දැමුවන් කියලා. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි කොහෙන්ද ඔයා ඔය කියන දේ ගන්නෙ? එතකොට එයා කියන ඕනෑ පවුල්තුමා යේසුස් වහන්සේ. මොකද හේතුව එයාලා හැම වෙලේම context එකට කියන සන්දර්භයට stick වෙන්න කැමති නැහැ. එයාලට අගල පයින්න බලනවා. මේකට අරකට එයාලා පෙන්වන්න බලනවා. මෙතනත් කියනවා, අතනත් කියනවා, මෙතනත් කියනවා. ඒක නිසා මේක තමයි මෙතනින් කියන්නේ. නැහැ. ඒකේ මූලික ඇත්තටම කිව්වොත් රූට් එකට ගියොත් ඒ කියන්නේ මූලික ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වොත් එයාලා කියවලා තියන්නේ බයිබලයේ නෙමෙයි. හැබැයි දේවගතිවරුන්ව ඒ කියන්නේ පාස්ටර්ස් ලව. මොකද ඩිසෙප්ෂන් එකක් නැත්නම් මුලාවක් එන්නේ කවුරු හරි කෙනෙක් එක ක්‍රියේට් කරන්න ඕනේ. කවුරු හරි කෙනෙක් එක මවන්න ඕනේ. මොකද දෙවනස්ගේ සාරවත් ඉගැන්වීමට විරුද්ධව මනුෂ්‍යයන් නොමග යවන්න නම් ඔයා මොකක් හරි දෙයක් එකට ඇඩ් කරන්න ඕනේ. එයාලා රිමූව් කරන්න නැහැ. ඒ කියන්නේ එයාලා ඒක අයින් කරන්න නැහැ. හැබැයි එයාලා යම් කිසි දෙයක් එකතු කරනවා. එතකොට ඒ එකතු කරපු දේ ජෙනරේෂන්ස් ගානකට යුගයන් ගානකට එයාලා ඒක කියාගෙන යනවා. එතකොට එයාලගේ පුතාලට ඔක්කොටම හැම කෙනෙක්ටම කියාගෙන ගිහිල්ලා මේ දැන් අපි වෙනකන් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනදී දෙවියන් වහන්සේගේ වචනේ කවදාවත් බොරු වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මොකද්ද කරන්න ඕනි කියලා කිව්වොත් ඔයා දෙවියන් වහන්සේගේ වචනේ අරගෙන එයාලා කියන දේත් ගන්න. දෙවියන් වහන්සේගේ වචනේ කියන දේත් එක සසඳනය කරලා බලන්න. මොකද්ද කියන්නේ කියලා. චේක ගැන සහ ඔසවා ගැනීම ගැන මම දේවල් වීඩියෝස් කීපයක් මම කරලා තියෙනවා. ඒක ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඒ කියන දේවල් අරගෙන බයිබලයේ ඔයා අනිවාර්යෙන් කියවන්න අවශ්‍යයි. මොකද ගොඩක් කටිය කම්මැලි. ඒක තමයි යක්ෂයාගේ ප්ලෑන් එක සහ යක්ෂයාගේ සැලසුම. මනුෂ්‍යයව කම්මැලි කරවන්න බයිබලයේ කියවන්න. ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාගේ පොසිෂන් එක මොකද්ද කියන එක අවබෝධ කරගන්න. ඒ වගේම ඔයාගේ අරමුණ මොකද්ද කියන එක අවබෝධ කරගන්න. ඒ වගේම ඉස්සරහට එන්න යන දෙයට සූදානම් වෙන්න. මේ වෙනකොට ගොඩක් කට්ටිය හිතනවා හන්ටා වෛරස් ඕ කොරෝනා වෛරස් වගේම එනවා කියලා. ඇත්තටම කිව්වොත් පින්තූර තියෙනවා මම පෙන්නන්නම්. මෙතනදී ඔයාලට පේනවා වගේ එක මම දන්නේ මේක Twitter එකෙන් මට එවලා තිබ්බේ. මෙතන ඉන්න කෙනා ඔයාලට පේනවා වගේ 2012 පස්වෙනි මාසේ 2 වෙනිදා 1:25ට එයා දාලා තියෙනවා you want to really make a pandemic make hantavirus human transmissible. එකෙන් අදහස් කරන්නේ humans ලට transfer කරන්න පුළුවන් විදිහට මේ hantavirus එක හදන්න කියලා. ඒක hantavirus එක transmissible කරන්න කියලා. මිනිස්සුත් එක්ක transfer කරන්න පුළුවන් වෙන විදිහට හදන්න කියලා 2012 පස්වෙනි මාසේ 2 වෙනිදා කියනවා. දැන් අපි ඉන්නේ 2026 පස්වෙනි මාසේ 9. තව එකක් තමයි මෙතන ඔයාලට පේනවා වගේ මේ මෙතන ඉන්න කෙනා කියනවා 2022 6 වෙනි මාසේ 11 ඔයාලට පේනවා වගේ 2:30ට එයා කියනවා 2023 corona ended. ඒ කියන්නේ corona ඉවරයි. 2026 hantavirus කියලා එයා ලියනවා 2022 6 වෙනි මාසේ 11. එතකොට අපි ක්‍රිස්තියානි කට්ටිය හැටියට මේ වගේ දෙයකට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ? මොකද ගොඩක් කට්ටිය කියනවා දැන් ඊළඟ hantavirus එක එනවා. මොකද corona එක එද්දී ඔයාලා දැක්කා අනිවාර්යෙන්. ඊට පස්සේ කිව්වා corona virus එක එනවත් එක යේසුස් වහන්සේ එනවා අනිවාර්යෙන්. ඊට පස්සේ කිව්වා vaccination එක ගන්න එපා. Sinopharm vaccination එක ඇතුළේ denomination තියෙනවා. ඒ කියන්නේ නිකායන් තියෙනවා. Sinopharm, Moderna, Pfizer අන්න ඒ වගේ එක vaccination තියෙනවා. එතකොට එයාලා මොකද කිව්වේ? එයාලා කිව්වා vaccination ගන්න එපා. මොකද vaccination එක හොඳ නැහැ. ඒක mark of the beast නෙමෙයි. කියන්නේ මුර්ගයාගේ ලකුණ නෙමෙයි. හැබැයි ඒක ගන්න එපා කියලා. එතකොට පුදුමෙට කාරණේ තමයි ඒ vaccination ගන්න එපා කියලා කියපු කට්ටියම ගිහිලා ඊට පස්සේ ගත්ත එක. ඒක තමයි පුදුමයට තිබ්බ කාරණේ. එතකොට එයාලා දැන් ඒක කතා කරන්නේ මොකද ඒක එයාලට පොඩි black mark එකක් නිසා පොඩි කළු mark එකක් නිසා corona virus එකේ ඇවිල්ලා ඒක vaccine එකක් ගත්තා නම් අනිවාර්යෙන් ඊළඟ මේ වගේ අවස්ථාවක් ආවත් එකම දේ තමයි කරන්නේ. එතනදී ඇත්තටම කිව්වොත් ඒ corona virus එකෙන් ගත්ත එකේදී අපිට දැනගන්න ලැබුණ ඇත්ත ක්‍රිස්තියානි කට්ටිය කවුද නැද්ද කවුද කියලා. මොකද ඒක vaccine කියන එක vaccination කියන එක ඒක මුර්ගයාගේ ලකුණ නෙමෙයි. හැබැයි හරියට මෙන්න මේ වගේ මං කියනවා ඔයාලට vaccination ගන්න එපා කියලා. ඒතකොට මමම ගිහිල්ලා ගන්න එපා කියපු මමම ගිහිල්ලා ගහ ගන්නවා. එතකොට මොකද්ද මම මේ කරන්නේ? මම කරන්නේ ව්‍යාජ දෙයක් නේද? ඒ කියන්නේ මං හිපොක්‍රීට් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මං කියන දේ නෙමෙයි මම කරන්නේ. අන්න ඒ වගේ. ඉස්සරහට එන දේවල් මං ඔයාලට කියලාත් ඉවරයි. මොකද්ද කරන්න කියලා ඉස්සර වීඩියෝස් වල යන්න ගිහිල්ලා ඉඩම් මිලදී ගන්න. ඒ වගේම වතුර, කෑම, ඉලෙක්ට්‍රිසිටි පුළුවන් නම් සෝලා අන්න ඒ වගේ. ඒ වගේ දේවල් පුළුවන් තරම් ලෑස්ති කරගන්න. ඉස්සරහට එන දෙයට. ඒ වගේම ඔයා දන්නේ නැත්නම් මොකද්ද ඔයාලා ගාව තියෙන සල්ලි වලින් මොකද්ද කරන්නේ කියලා ඔයාලට කියන්නේ අක්ෂාණය කියලා. මම දේවල් කීපයක් පෙන්නන දෙවනසගේ වචනෙන් ඔයාගේ තියෙන සල්ලි ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා කොහොමද ඒක යොදන්න ඕනේ සහ ඒක ආයෝජනය කරන්නේ මොකද්ද කියන එක මම දෙවනසගේ වචනෙන් පෙන්නන්නම්. පළවෙනි එක තමයි ලූක් 19:13. හොඳට බලන්න මොකද්ද දෙවියන් වහන්සේ අපිට කරන්න ඕනේ කියන එක මෙතන කතා කරනවා. හරි. ඔහු තමාගේ දාසයන්. එතකොට යාලව කැඳවන්න කලින් යාලා දාසයන්. යාලා බිස්නස් කට්ටිය නෙමෙයි. හරි බිස්නස්මෑන් නෙමෙයි. එතකොට ඔයා බිස්නස්මෑන් කෙනෙක් වෙන්න කලින් ඔයා දාසයෙක්. හරි. ඔහු තමාගේ දාසයන් 10 දෙනෙකුට අඬගසා ඔවුන්ට පවුන් 10ක් දී මා එනතෙක් මෙයින් වෙළඳාම් කරන්නයි කීවේය. එතකොට මෙතනදී තියෙන වෙළඳාම කියලා කියන්නේ බිස්නස්. ඔයාලා ගියොත් ස්ට්‍රොංග්ස් වලට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා වගේ ලූක් 19:13. මෙහෙම තමයි ග්‍රීක් බයිබලයේ ලියන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන do business කියලා. පර්ගමා තෙෝමයි කියලා කියන්නේ බිස්නස් කරන්න කියන එක. ඒ කියන්නේ earthly well කියලා කියනවා. ඒ කියන්නේ බිස්නස් මොකක් හරි දෙයක් ඔයා busy වෙන්න ඕනේ. ඔයා busy වෙන්න ඕනේ මොකක් හරි දෙයකින්. මොකක් හරි trade කරන්න ඕනේ. මොකක් හරි occupy කරන්න ඕනේ. productive වෙන්න ඕනේ. අන්න ඒක තමයි මෙතනදී කතා
කතා කරන බිස්නස් එක. ගොඩක් කට්ටිය කියන්න පුළුවන් නෑ මේ කතා කරන්නේ ටැලන්ට් අපොස්තෝලු ප්‍රොපේත ඉවැන්ජලිස්ට් පාස්ටර් ටීචර් ගුරුවරයා. දෙවියන් වහන්සේගේ වචනට ඒ කියන විදිහටම ස්ටික් වෙන්න. මොකක්ද එයා කියන්නේ? ඒකට ස්ටික් වෙන්න. එතකොට ඔයාගේ අතට දෙවියන් වහන්සේ ටැලන්ට් දීලා තිනවා. ඒ ටැලන්ට් වලින් ඔයා පුළුවන් වෙන්න ඕනේ බිස්නස් කරන්න. කොහොමද වෙළඳාම් කරන්න කියලා. මම මේ ගැන තව ඉදිරියට මම ඔයාලට කිව්වා වගේ ඉදිරියට මම මේ ගැන ගැඹුරින් කතා කරනවා. කොහොමද ඔයාගේ අතේ තියෙන සල්ලි මල්ටිප්ලයි කරන්න කියන එක. හරි. ඇයි අපි මල්ටිප්ලයි කරන්නේ? මුලින්ම අපි ඒකට යන්න කලින් ඒ සල්ලි කාගේද? හිතන දෙක ඔයාගේ කියලා. අනේ එතන තමයි වැරදි වෙන්නේ. මම ඒ වගේ රහස් මම ඉස්සරහ දීලි කරන්න. මොකද හේතුව ගොඩක් කට්ටිය හිතනවා අපිට සල්ලියක් අතට ආවම ඒ සල්ලි ඔක්කොම අපේ කියලා නැහැ. මේ සල්ලි දෙවියන් වහන්සේගේ. ඒතර කොහොමද මම ඒක පාවිච්චි කරන්නේ? ඒක තමයි මුල්ම හිතන්න අවශ්‍ය දේ. ඊළඟ වචනේ ඊළඟ වර්ස් එක මම ඔයාලට දෙන්නම් මොකද්ද කියලා කිව්වොත් ලූක් 16 ඉඳන් 12. හොඳට බලන්න. මෙතන පේනවා වගේ ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්න බොහෝ දේ ගැනත් විශ්වාසව සිටී. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්න බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටී. එබැවින් නුඹලා අධර්මික නැත්නම් unrighteous mammon කියලා කියනවා. අධර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම් සැබෑ වූ වස්තුව කියලා කියන ස්වර්ගික දේවල්. හරි. සැබෑ වස්තුව නුඹලාට බාර දෙන්නේ කවුද? එතකොට එතනින් කියනවා ඔයා කොහොමද මේ ධර්මිෂ්ඨ නැති මේ වස්තුව ගැන ඔයාට විශ්වාසයක් නැත්නම් ඔයාට faithfulness එකක් නැත්නම් stewardship එකක් නැත්නම් ඒ සැබෑ වූ වස්තුවන් ඔයාට දෙන්නේ කවුද? ඔයාට මේකේදී විශ්වාසයක් නැත්නම්. එතකොට ගොඩක් කටින් මම දැකලා තිනවා එයාලට සල්ලි හම්බුනහම එයාලා වියදම් කරනවා. මම දන්නේ ඔයාත් එහෙම කෙනෙක්ද කියලා. ඒ කියන්නේ ඔයාට 500ක් හම්බුනොත් ඔයාට 300ක් හම්බුනොත් ඔයා දන්නේ කොහොමද ඒ 300 1000ක් කරන්නේ? ඔයා දන්නේ ඒ 300 කොහොමද 10000ක් කරන්නේ? මොකද හේතුව ඔයාලට උගන්වලා තියෙන්නේ. මොකද මේ ලෝකේ සිස්ටම් මම ඉදිරියට තව ගොඩක් දේවල් එක්ස්පෝස් කරනවා. මම ඉදිරියට දේවල් කතා කරනකොට ගොඩක් දේවල් මම එක්ස්පෝස් කරනවා. මේ ලෝකේ මිනිස්සුන් මුල් කාලින ඉස්කෝලේ නම් එයාලව හුරු කරන්නේ බිස්නස්මන් සහ එන්ටර්ප්‍රිනියර් කියලා කියනවා. තමන් විසින් සොයා ගැනීම කරගෙන බිස්නස්මන් කට්ටිය වෙන්න නෙමෙයි මේ ලෝකේ ඔයාලව හදන්නේ ඉස්කෝලේට යන්නේ. මේ ඉස්කෝලයන් සහ යුනිවර්සිටිස් කියලා කියන විශ්වවිද්‍යාලයන් ඒවා හදලා තියන්නේ බිලියනර්ස්ලා. හරි මම දන්නවා බිලියනර්ස්ලා කවුද කියලා. ඒ බිලියනර්ස්ලා විසින් හදලා තියන්නේ ඔයාලව එම්ප්ලොයීස්ලා කරන්න. ඒ කියන්නේ හොඳට වැඩ කරන කට්ටිය කරන්නයි. නැතුව එන්ටර්ප්‍රිනියර් කරන්න නෙමෙයි. එන්ටර්ප්‍රිනියර් කියලා කියන්නේ එන්ටර්ප්‍රිනියර්ෂිප් කියලා වල සර්ච් කරලා බලුවොත් දන්නවා. Taman විසින් නැගිටින කට්ටිය. එහෙම හදන්න නෙමෙයි. එතකොට යුනිවර්සිටිස් වලින් විශ්වවිද්‍යාල වලින් ඉගෙනීම් කියන මේ සිස්ටම් එක මේ යකාගේ බැබිලොන් සිස්ටම් එකෙන් එළියට ආපු කට්ටිය තමයි එන්ටර්ප්‍රිනියර්ස් වෙන්නේ. එයාලා තමයි සුළුතරයක් අතනම කිව්වොත් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් කට්ටිය තමයි මේ ලෝකේ ඉන්නේ බිලියනර්ස්ලා හැටියට. ඒක නිසා තමයි ඔය බිලියනර්ස්ලා බැලුවොත් 30%ක් 80%ක් මම මතක විදිහට එයාලා ජූස්ලා නැත්නම් එයාලා යුදෙව්වරුන්. මොකද එයාලා දන්නවා කොහොමද සල්ලි හැන්ඩල් කරන්න කියන එක. හැබැයි ක්‍රිස්තියානි කට්ටිය පුදුම විදිහට මෝඩයි. එයාලා දන්නේ නැහැ මොකද්ද එයාලා ගාව තියෙන සල්ලියත් එක්ක කරන්න කියලා. එයාලා දන්නේ නැහැ. මොකද එයාලගේ මයින්ඩ්සෙට් එක නැත්නම් එයාලගේ මානසිකත්වයක් හදලා තියෙනවා යක්ෂයා විසින් එයාලව කම්මැලි කරවලා එයාලගේ අරමුණට යන්නේ නැති වෙන්න කරන්න. මම මේ වගේ දෙයක් කියන්න. ඔයාට සල්ලි නැත්තම් ඔයාට මුදල් නැතුව දෙවියන් වහන්සේගේ ගොස්පල් එක දෙවියන් වහන්සේගේ සුභාරංචිය මිනිස්සුන්ට ඉෆෙක්ටිව්ලි නැත්නම් ඉම්පැක්ට් එකක් ගෙන දෙන දෙයක් ඔයාට කරන්න බෑ. ගොඩක් කටිනවා නෑ කමක් නෑ දෙවියන් වහන්සේ මාව කැඳවලා තියෙන මෙන්න මේ විදිහට යන්න මේ විදිහට යන්න. ඕකේ. එහෙනම් ඒක ඔයාගේ choice එක. ඒක ඔයාගේ තීරණය. හැබැයි දෙවියන් වහන්සේ ඔයත් එක කරන්න තියෙන දේවල් මෙන්න මේ මැමන් නිසා ඔක්කොම ලිමිට් වෙනවා. මිනිස්සු මොනවා කිව්වත් ගණන් ගන්න එපා. දෙවියන් වහන්සේගේ සේවය රන් කරන්න දෙවියන් වහන්සේගේ සේවයක් මොකක් හරි ඉස්සරහට ගෙනියන්න අනිවාර්යෙන් මුදල් අවශ්‍යයි. මොකද ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා දෙවියන් වහන්සේ මුදල් දෙනවා අහසින් කියලා. නෑ. දෙවියන් වහන්සේ හැම වෙලෙම මිනිස්සෙක්ව පාවිච්චි කරනවා ඒ මුදල් වර දෙන්න හැම වෙලෙම. ඒක නිසා ෆූල්ස්ලා වෙන්න එපා. මෝඩ කට්ටිය වෙන්න එපා. දෙවියන් වහන්සේගේ වචනය කියවන්න. ඇයි මේ ඔක්කොම වෙන්නේ? හේතුව දෙවියන් වහන්සේගේ වචනය මිනිස්සුන් කියවන්නේ නැති නිසා. ඇයි ඒ මිනිස්සුන්ව යක්ෂ විසින් ෆෝන් එක හරහා YouTube එක සෝෂල් මීඩියා හරහා කම්මැලි කරනවා. එතකොට එයාලා දැනගන්න යන්නේ නැහැ හරි වචනය. මේ වීඩියෝ එකේ කියන්න ඇත්තම කිව්වොත් වෙලා මදි. ඇත්තම ඔක්කොම දේවල්. ඒ නිසා මම දේවල් කීපයක් කියලා මම මෙතනින් නතර කරන්න. 2 තෙසලෝනික 3:10 මේක හොඳට බලන්න. පවුල් තුමාලා කියන දේවල් මේවා මග හරින දේවල් ඇත්තටම කිව්වොත් මේ verses මේ පදයන් ඇත්තටම කිව්වොත් අර මම ඉස්සලා කියපු ඒ කල්ලියන් විසින් ඒ කල්ට්ස් විසින් ස්වර්ගයට යන්න බලාගෙන ඉන්න ඒ කට්ටිය විසින් කියවන්නේ නැති ඒවා හරි. එයාලා මොකද කියන්නේ හොඳට බලන්න. මක්නිසාද යමෙක් වැඩ කරන්නට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමග සිටිදීම පවා නුඹලාට අන කලෙමුව. මේක අනක් මේක රික්වෙස්ට් එකක්
නෙමෙයි. මේක මම වගේ ඉල්ලීමක් කරනවා නෙමෙයි. මේක අනක්. ක්‍රිස්තියානි කට්ටිය හැටියට ඔයා වැඩ කරන්නේ නැත්තම් මොකක් හරි ජොබ් එකක් හෝ මොකක් හරි දෙයක් මොකක් හරි ඔයාගේ අත් දෙක මොකක් හරි දෙවියන් වහන්සේ දුන්න දෙයක වැඩක් නැත්තම් බයිබලයට අනුව යන්න වැරදි ට්‍රැක් එකක. මොකද දෙවියන් වහන්සේගේ වචන අනුව පවුල් තුමලා අන කරලා තියෙනවා වැඩ කරන්නේ නැත්තම් යාලා කන්න එපා කියලා. කන්න එපා කියලා කියන්නේ කෑම කන්න එපා කියලා කියන්නේ. ඒතකොට කෑම කන්න එපා නම් ඔයා මොකද වෙන්නේ? ඔයා ඉවරයි. ඒ නිසා අනිවාර්යෙන් කෑම කන්න අවශ්‍ය නම් වැඩ කරන්න. ඒක තමයි බයිබලයේ තියරි එක. බයිබලයේ ඩොක්ට්‍රින් එක. ගොඩක් කට්ටිය හිතනවා දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙනවලු මුදල් තමයි සෑම නපුරේ මුලක් කියන එක. ඒක වැරදි. ඒ වගේම යාලව සූදානම් කරනවා ස්වර්ගයට යන්න. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ මේ ලබන සතියේ ඉඳන් එන සමුළුවට සම්බන්ධ වෙන්න කියලා. මොකද ඒක ගොඩක් කට්ටියගේ මනස් සහ ගොඩක් කට්ටියගේ එලිදරව් වීම, ඒ වගේම ගොඩක් කට්ටිය නොදැන හිටපු දේවල් ඒක එලි කරන්න යනවා. ඒ නිසා මම ඔයාට ආරාධනා කරනවා ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඒක ඔයාගේ අතේ තියෙන්නේ. මොකද මේ ඉස්සරහට එන කාලේ ඔයාගේ ආත්මික ඇස්, ඒ වගේම මම ඉස්සලා කිව්වා වගේ ඔයාට ඉඩමක් අරගෙන ඔයාගේ පවුල එකට නැත්තම් එච්චර හොඳ දෙයක් නෙමෙයි වෙන්න යන්නේ. ඒ වගේම ඔයාට ආත්මික දේවල් පේන්නේ නැත්නම් මම ඒ වගේ මම ඉස්සලත් ඇත්තටම කිව්වොත් මම ගිය අවුරුද්දේ කිව්වා ආත්මික දේවල් පේන්නේ නැති දෙවියන් වහන්සේ කියන දේ ඒ විදිහටම ඩයිරෙක්ට්ලි අහෙන්නේ නැති. ඒ වගේම දෙවියන් වහන්සේගේ හඬට පුරුදු කෙනෙක් නෙමෙයි නම් ඔයාගේ සභාපාලකතුමා දුවන්න. මොකද ඔයා එයා යටතේ ආරක්ෂිත නැහැ. දෙවියන් වහන්සේගේ හඬ ඒ විදිහටම ඇහෙන කෙනෙක්, දෙවියන් වහන්සේගේ හඬට හොඳට හුරු කෙනෙක්, හඬ අඳුනන්නේ නැති පාස්ටර්ස්ලා ගොඩාක් ඉන්නවා. හැබැයි මම එයාලට වැරදි කියනවා නෙමෙයි. එයාලා ගොඩාක් දෙවියන් වහන්සේ යවන්නේ නැතුව එයාලා විසින්ම ඇවිල්ලා තියෙනවා මිනිස්ට්‍රි එකට. කොහොමද කියන්නේ දෙවියන් වහන්සේගේ සේවයට. ඒක වැරදි. ඔයාව දෙවියන් වහන්සේ කිව්වොත් මම ආව තෝරගෙන තියෙනවා කියලා කවුරු හරි විසින් ආව තෝරගෙන තියෙනවා යන මිනිස්ට්‍රි එකට කියලා කියන්නේ නැහැ දෙවියන් වහන්සේ වාට කවදාවත්. පවුල් තුමාව ට්‍රේන් කරන්න ගොඩක් කාලයක් ගියා. එයාට එන්කවුන්ටර් එක නැත්නම් එයාට ඒ හමුවීම යේසුස් වහන්සේගෙන් ලැබුණායින් පස්සේ. ඒක නිසා ඔයා හිතනවා නම් යේසුස් වහන්සේ මාව කැඳවලා තියෙනවා. ඒක නිසා මම යනවා මිනිස්ට්‍රි එකට සේවයට. එතකොට මොකද වෙන්නේ? ඔයාට යක්ෂයා ගේනවා මිනිස්සුන්ව. හැබැයි ඔයා හරියට බිල්ඩ් අප් වෙලා නැති නිසා, ඔයා මැචුවර්ඩ් වෙලා නැති නිසා ඔයා අනිත් මිනිස්සුන්ට ඩැමේජ් කර තමයි ඔයා හැදෙන්නේ. ඒක වැරදි. ඒතර ඔයාගේ මිනිස්ට්‍රි එක ඔයාගේ සේවය ඔයාව මේ ලෝකෙට දෙවියන් වහන්සේ ගෙනාපු සේවය පෙල් එක සම්පූර්ණ නැහැ. ඒක නිසා ෆවුන්ඩේෂන් එක හදන්න ගොඩක් කාලයක් යනවා. අතිවරම දාන්න ගොඩක් කාලයක් යනවා. ඒක නිසා ඒකට යටත් වෙන්න. මොකද ඔයාලා පාලකවරයෙක් වෙන්න ඕන නම් ඇත්තටම කිව්වොත් බයිබලයේ කියනවා මම ඒක පෙන්නන්න චුට්ටක්. යමෙකුට සභාවේ නායක තනතුර ලබන්නට ආශා වන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශා වන්නේ යනු විශ්වාස වූ කීමක්ය. දෙවෙනි එක හොඳට බලන්න. එහෙයින් නායක තෙමේ. ඒ කියන්නේ නායකයන්ට මේ කතා කරලා කියන්නේ. හරි. නායක තෙමේ නිර්දෝෂව එක භාර්යාවකට පුරුෂයා වූ පමණ දැන හැසිරෙන්න සිහියද පිළිවෙලක්ද ඇත්තා වූ ආගන්තුක සත්කාරයට කැමති වූ උගන්වන්ට සමර්ථ වූ. එතකොට එයා සමර්ථ කෙනෙක්ද කියලා බලන්න. සමර්ථ වූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. මේවා තමයි සභාපාලකවරුන්ගේ සහ නිලධාරීන්ගේ තියෙන ලක්ෂණ. මේ වගේ ලක්ෂණයක් නැත්නම් දුවන්න. ඔහු බේබද්දෙක් නොවූ. එතකොට වයින් බිබි වයින් බොන්න හොඳයි පාලකවරයෙක් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්ත වූ, දබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තා වූ, තමුන්ගේම පවුල හොඳින් හසුරුවා ගැනීමෙන් සියලු ආකාර සංසුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවා ගන්නා වූ තැනැත්තෙක්ව සිටිය යුතුයි. නමුත් යමෙකු තමාගේම පවුල හසුරුවා ගන්නට නොදන්නේ නම් ඔහු දෙවියන් වහන්සේගේ සභාව ප්‍රවේශම් කරන්නේ කෙසේද? ඔහු උඩඟු වී යක්ෂයට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය. ඒතර සභා පාලකයන් වෙන්න බෑ මේ පොඩි දරුවන්ට. ඒ කියන්නේ බේබිස්ලා කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා. හරි ඊට පස්සේ 6 වෙනි පදේ හොඳට බලන්න. ඔහු උඩඟු වී යක්ෂයට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙකු නොවිය යුතුය. එතකොට එයා අලුත් ගෝලයෙක් වෙන්න බෑ. අවුරුද්දයි ගැලීම ලැබලා ඔන්න කෙලිම මිනිස්ට්‍රි එකට යනවා. ඉවරයි. කෙලිම ඒ කියන්නේ ඒ සභාව එතනින්ම ඉවරයි. ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑ. මම මේ වර්සස් පෙන්නන්න මට තව පල්ලහැට යන්න පුළුවන්. හැබැයි මේක කතා කරන්න ගියොත් ගොඩක් වෙලා නිසා මම මෙතනින් නවත්තනවා. ඔයා 1 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිණාම එකට කියවගෙන එන්න. එතකොට ඒ තියෙන එතනදී කතා කරන ලක්ෂණ බලන්න ඔයාගේ නායකයා ගාව තියෙනවද කියලා. මොකද අනිවාර්යෙන් මම ඔයාලගේ හැම කෙනෙක්ගේම ඉල්ලන දෙයක්. අනිවාර්යෙන් ඔයා ක්‍රිස්තියානි කෙනෙක් නම් ඔයාට කියන්න බෑ මාව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන පෞද්ගලික සේවයකට මාව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන තනියම යන්න මේක තනියම තමයි දෙවියන් වහන්සේ මාව කැඳවලා තින්නේ බෑ. බයිබලයට අනුව ඔයාට අනිවාර්යෙන්
අනිවාර්යෙන් covering එකක් කියලා කියනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාට උඩින් කෙනෙක් ඉන්න අවශ්‍යයි. ඔයා under authority එකක ඉන්න අවශ්‍යයි. අනිවාර්යෙන් හැම කෙනෙක්ම spiritual father කියලා කියන්නේ ඒ කියන්නේ ආත්මික පියවරුන් අනිවාර්යෙන් ඉන්න අවශ්‍යයි. මොකද ගොඩක් කටි මේ අද කාලෙත් කියනවා අනේ අපිට spiritual father ඕනේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ අයිය දෙවියන් වහන්සේ විතරයි අපේ එකම තාත්තා අපේ එකම ගුරුවරයෙක් මේ ලෝකෙ ඉන්න කාටවත් පියවරුන් කියලා කියන්න එපා. ඒකේ එයාලම ඔප්පු කරනවා. එයාලා කවදාවත් බයිබලේ කියවලා නැහැ කියන එක. මොකද එයාලා අහලා තියෙන මම හැම වෙලෙම කියනවා වගේ එයාලා කියවන්නේ නැහැ බයිබලේ. හැබැයි එයාලා කියවන්නේ පාස්ටර්ස්ලාම. එයාලා කියවන්නේ පාලකවරුන්ව. ඒ නිසා එතනින් එළියට එන්න. ඔයාලට අනිවාර්යෙන් අලුත් ගිවිසුමට අනුව ගිවිසුම ඩොක්ට්‍රින් එක කරනවා. ඔයාලට spiritual fathersලා ඉන්න අවශ්‍යයි. spiritual fathersලා කියලා කියන ආත්මික පියවරුන් ඔයාගේ soul එක ඔයාගේ ප්‍රාණය රැක බලා ගන්න කට්ටිය මේ පොළොවේ. හරි ඔයා අනිවාර්යෙන් covering එකක් යටතට එන්න අවශ්‍යයි. ඒකේ කතා දෙකක් නැහැ. ඒතර ඔයාලට එකක් නැත්නම් අනිවාර්යෙන් මේ ලක්ෂණ මම ඉස්සෙල්ලා කියපු එක තිමෝති 3 කියපු දේවල් තියෙන කෙනෙක්ව හොයන්න. එයා යටතට යන්න. එයා යටතට සබ්මිට් වෙන්න. එයා යටතට ගිහිලා කීකරුව හැදෙන්න වැඩෙන්න. අනික තමයි මම කියන්නේ. එතකොට ගොඩක් කට්ටිය මේ වගේ දේවල් නැති නිසා එක දේවල් කියනවා social media වල. මොකද එයාලා ඉතින් ගොඩක් social media වල නිසා ක්‍රිස්තියානි කට්ටිය. ඒක නිසා බයිබලයේ කියවන්න covering එකක් යටතට යන්න. ඔයාගේ ආත්මික පියාගෙන් උපදෙස් ගන්න. ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන්. හරිම සරලයි. හැබැයි මේ ලක්ෂණ නැති කට්ටියකින් දුවන්න. මොකද එයාලා දෙවියන් වහන්සේ කැඳවපු කට්ටිය නෙමෙයි. අමතක කරන්න එපා. යක්ෂයා කැඳවපු කට්ටියත් ඉන්නවා. දෙවියන් වහන්සේ කැඳවපු කට්ටියත් ඉන්නවා. මේ දෙකොල්ලම මික්ස් වෙලා තියෙන්නේ තෙරිඟු සහ කිරිඳි වගේ. රැවටෙන්න එපා. යේසුස් වහන්සේ කිව්වා වගේ මම ඔයාලට කියනවා. රැවටෙන්න එපා. යක්ෂයා කැඳවපු කට්ටියත් ඉන්නවා. දෙවියන් වහන්සේ කැඳවපු කට්ටියත් ඉන්නවා. ඔයාට මේක බෙදලා හරියට තේරුම් ගන්න නම් ඔයා අනිවාර්යෙන් වචනේ කියවන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න නැතුව ඔයාට මේක තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉස්සරහදී ජජ්මන්ට් එක සහ ඉලෙක්ෂන් එක පටන් ගන්නවා. ඉලෙක්ෂන් එක කියලා කියන්නේ දෙවියන් වහන්සේ තෝරා ගැනීම පටන් ගන්නවා. ඒ තෝරා ගැනීම වලදී කට් ඔෆ් වෙන කට්ටිය මොකක්ද වෙන්නේ කියලා කිව්වොත් reprobate mind කියලා දෙයක් තියෙනවා බයිබලේ. මොකක්ද reprobate mind කියලා කියන්නේ කියලා කිව්වොත් ඔයා බොරුව අදහගන්න පිණිස දෙවියන් වහන්සේ විසින් යක්ෂ නෙමේ ඔයා බොරුව විශ්වාස කරගෙන යන පිණිස දෙවියන් වහන්සේ විසින් ඔයාට ආත්මයක් නිදහස් කරනවා. ඒ ආත්මය නිදහස් කරාට පස්සේ ඔයාට හැරිල්ලක් නැහැ. ඔයාට කොච්චර කිව්වත් ඇත්තද ඔයාට යන්නේ නැහැ. මොකද ඔයාගේ මනස ස්ටඩි මනසක් නෙමේ. ඔයාගේ මනස හරි ගල් මනසක් වෙනවා. හරියට මෝසෙස් පාරාවට ගිහිල්ලා කිව්වා මගේ මනුෂ්‍යන්ට යන්න දෙන්න කියලා කිව්වට එයා ඇහුවේ නැහැ. මොකද බයිබලේ හරියට කිව්වොත් දෙවියන් වහන්සේ තමයි පිටිපස්සේ ඉඳගෙන ඒ පාරාවගේ සිත දැඩි කරේ කියලා කියනවා. එතකොට අන්න ඒ වගේ වෙන්න කලින් හරි දෙයට ඇතුල් වෙන්න. හරි නායකයෙක් යටතට යන්න. නැතුව ස්වර්ගයට දුවන්න බලන් ඉන්න බයිගුල්ලෝ ගාවට නෙමේ වැක්සින් අරගෙන පරිසිවරු වගේ උගන්නන මනුෂ්‍යයන් ගාවට නෙමේ හරියට ආත්මික දේවල් පේන. නැතුව ලෝකේ නිවුස් නෙමේ. මොකද එයාලා ගේන්නේ end time seminar කරනවා කියලා ගොඩක් කට්ටිය. එයාලා ගේන්නේ ලෝකේ නිවුස්. එයාලා ගේන්නේ Illuminati or Bohemian Grove or Skullbone. හරි තව secret societies. එයාලා හිතන්නේ මේ secret societies ගොඩක් powerful කියලා. ඉස්සරෙන් ඔයාලා ගැන කතා කරනකොට මේ ඔයාලා දන්නවනේ Illuminati වලට බලයක් නැහැ. එයාලට realms වලින් එයාලට ආත්මික තලයෙන් බලයක් ලැබෙන්නේ නැත්තම්. ඒතකොට ආත්මික තලයේ බලය දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට දීලා ඉවරයි. ඒතකොට ඔයා කොහොමද බය වෙන්නේ? ඒ වගේ මනුෂ්‍යයන්. මොකද මනුෂ්‍යයන් කියන්නේ puppetsලා. ඔයාලා දැකලා තියෙනවද puppetsලා? puppetsලා ඒ කියන්නේ puppetsලා කියලා කියන්නේ රූකඩයන්. ඒතකොට රූකඩයන්ව මෙහෙවන්නේ කවුද? එතන උඩ ඉන්න කෙනා. ඒතකොට real deal එක කෙනා ඉන්නේ මේ පොළවේ නටන puppets නෙමෙයි නටන රූකඩේ නෙමෙයි. එතන උඩින් ඉන්න කෙනා. එයා තමයි බලය දෙන්නේ. එතකොට අපි එතනට ගිහිලා තමයි දේවල් තීරණය කරන්නේ. මොකද දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියට අපි ආත්මික යුද්ධවල යෙදෙනවා. මොකද ගොඩක් කට්ටිය ආත්මික යුද්ධවල යෙදෙන්නේ නැහැ බය නිසා. ආත්මික යුද්ධවල යෙදෙන හැබැයි ආත්මික යුද්ධයකට යන්න ඔයා පොඩි ළමයෙක් වෙන්න බෑ. ඔයා අනිවාර්යෙන් full grown man කියනවා. ඔයා හොඳ වැඩුණු පරිණත වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඔයා ආත්මික යුද්ධයකට deploy කරන්න නම් general විසින්. එතන ඉන්න general කෙනෙක්ගෙන්. අන්න ඒ වගේ දෙයක් තමයි මම කතා කරන්නේ. එතකොට යේසුස් වහන්සේ කිව්වේ ස්වර්ගයේදී මේ පොළොවේදී ඉටු වෙන්න. එයාගේ කැමැත්ත මෙහෙන්න කියලා. ඒ වගේම එයාගේ රාජ්‍ය මෙහෙට එන්න කියලා යාක්ෂා කරන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. නැතුව ස්වර්ගයට එන්න කියලා නෙමෙයි. මොකද යේසුස් වහන්සේම කියනවා යොහන් 17:15 මම යාක්ෂා කරනවා. එයාලව ලෝකෙන් ගන්න නෙමෙයි. හැබැයි ලෝකෙ තියන්න. හැබැයි නපුරාගෙන් ආරක්ෂා කරන්න කියලා. එතකොට ගොඩක් කට්ටිය යාක්ෂා කරන්නේ අනේ ස්වාමිනී එන්න මම ඇවිල්ලා අරන් යන්න ස්වර්ගයට. එතකොට යේසුස් වහන්සේ යාක්ෂා කරපු එකටයි යා යාක්ෂා කරන එකයි පරස්පර විරෝධී. ඒක නිසා දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න ඔයාලගේ පාස්ටර්ස් ලව නෙමෙයි. මම අන්තිමලත් කියන්නේ එකම දේ. දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න පාලකතුමන් ලව නෙමෙයි. එයාලා වැරද්දක් නම් කරන්නේ යන්න ගිහිල්ලා කතා කරන්න ඒත් අහන්න නැත්නම් සකවර සාක්ෂිකාරයෙක් කියන්න නැත්නම් එතනින් ඉවරයි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මම ඔයාලට ආරාධනා කරනවා හැඳින්වීමක් කරාද දවසේ ඒ සමුලුවට සම්බන්ධ වෙන්න කියලා ලබන සතියේ ඉංග්‍රීසි තේරෙන කට්ටිය ඔයා සිංහල කෙනෙක් වුණත් ඔයාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් නම් ඔයාට ඉංග්‍රීසි තේරෙනවා නම් ඒක සහභාගී වෙන්න කියලා තමයි මම ඔයාගෙන් ඉල්ලන්නේ. එහෙනම් අද දවසේ අපි මෙතන ඉවර කරනවා. අපි දන්න ඊළඟ පාර මම කොයිලාද ඔයාලත් එක්ක හම්බෙන්නේ කියලා. හැබැයි ඊළඟට අනිවාර්යෙන් හම්බෙනවා වීඩියෝ එකකින්. එතකන් යාක්ෂා කරන්න දෙවියන්ගේ වචනය කියවන්න. අනිවාර්යෙන් දෙවියන්ගේ වචනය කියවන්න. පාස්ටර්ස් ලව කියවන්නේ
නැතුව. ඒ වගේම මේ ලෝකේ තියෙන noise එක මේ newses එන මේ අන්තර්ජාලය හරහා එන news වලින් හැලවෙන්න එපා. මොකද ඔක්කොම ඒ news පිටිපස්සේ ඉන්න billionaires-ලා. එයාලා control කරන්නේ news field එක. ඒ නිසා ඔයා දකින්න ඕනේ මොකක් හරි දෙයක් වෙන්න කලින් අවුරුදු මාස ගානකට කලින්. මොකද හැම දෙයක්ම ආත්මික තලයේ තීරණ වෙන දේවල් තමයි මේ පොළවේ ප්‍රකාශ වෙන්නේ. එතකොට ඔයා ඒ ආත්මික තලයට යන්න සිද්ධ වෙනවා මොනවද තීරණය කරන්න කියන එක තීරණය කරන්න නම්. එතකොට ඔයාගේ පෞල සම්බන්ධයෙන් ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන් මොකද්ද වෙන්න අවශ්‍ය කියන එක ඔයා එතනට ගිහිල්ලා මිසක් තීරණය කරේ නැත්නම් සහ දේවල් settle down කරේ නැත්නම් මුකුත් වෙන්න යන්නේ නැහැ. වෙන ආත්මයක් ඇවිල්ලා ඔයාව ඔයාගේ ජීවිතේ control එක ගන්නවා. හැම දෙයක්ම ආත්ම, හැම දෙයක්ම spirits. ඒ නිසා walk in the spirit. ඒ කියන්නේ ආත්මය තුල ගමන් කරන්න, ආත්මය තුල ජීවත් වෙන්න. ඒක තමයි දෙවනන්සේගේ වචනේ කියන්නේ. ඊළඟ පාර ඔයාලත් එක්ක හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. Bye bye.